Hello everyone, welcome back to the channel. ඉතින් අපි පසුගිය පාඩම් මාලාවන් දෙකෙහිදී ඉගෙන ගත්තා pronouns කියන්නේ මොනවාද? ඒ වගේම be verbs කියන්නේ මොනවාද? මේ pronouns සහ be verb එකතු කරලා අපි සරල වාක්‍යයක් නිර්මාණය කරා. ඒ වගේම තමයි මේ නිර්මාණය කරපු සරල වාක්‍ය අපි negative form එකකින් නැතාර්ථයෙන් කොහොමද හදාගන්නේ කියන දේත් අපි ඉගෙන ගත්තා. ඒ වගේම අද අපි ඉගෙන ගන්න යන්නේ මේ නිර්මාණය කරපු සරල වාක්‍යයක්. කියන්නේ අතාර්ථයෙන් positive form එකෙන් negative form එකෙන් ලියන්න ඉගෙන ගත්ත වාක්‍යයක් කොහොමද අපි question form එකකින් ඒ කියන්නේ ප්‍රශ්නයක් විදියට කොහොමද නිර්මාණය කරගන්නේ කියන දේ අද අපි ඉගෙන ගන්න යන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති බෝඩ් එකේ තියෙනවා positive form එකෙන් negative form එකකින් වගේම අද අපි ඉගෙන ගන්න question form එකකින් සරලව ඉදිරිපත් කරලා තියෙනවා කොහොමද sentence එකක් හරි පිළිවෙලට ගොඩනගා ගන්නේ කියලා. ඉතින් අපි පසුගිය පාඩම් මාලාවේ සාරාංශයත් එක්ක අද පාඩමට පිවිසෙමු. ඉතින් මේ තියෙන positive form එකේ මේකේ තියෙන positive form එකකින් එහෙම නැත්නම් අර්ථයෙන් වාක්‍ය නිර්මාණය කරනකොට තියෙන විශේෂත්වය තමයි අපි pronoun එකට ගැළපෙන ඒ pronoun එකට අදාළව තියෙන be verb එක තමයි අපි positive form එකේදී ලියන්නේ. ඒකට I සමග am, he සමග is, she සමග is, it සමග is. ඒ වගේම මෙන්න මේ තියෙන we, you, they කියන plural pronouns එක අපි යොදාගන්නේ කියන be verb එක. මේක තමයි සරලව සාරාංශය අපිට ඉදිරිපත් කරන්න පුළුවන් positive form එකකින් sentence එකක් එහෙම නැත්නම් වාක්‍යයක් නිර්මාණය කරන්න විදිය. ඒ වගේම තමයි මේ pronouns යොදාගෙන be verbs යොදාගෙන නිර්මාණය කරන සරල වාක්‍ය අපි නැතාර්ථයෙන් එහෙම නැත්නම් negative form එකේ ලියද්දී අපි එතරම්දි කරන විශේෂත්වය තමයි අපි නැහැ කියන වචනේ දෙන්න ඕනේ. ඒ නැහැ කියන not කියන word එක අපි මේ sentence එකට ඇතුළත් කරන්න ඕනේ. ඒකට මේ not කියන පදේ අපි ඇතුළත් කරන්නේ මෙන්න මේ be verb එකත් සමගයි. එතකොට am not, is not, ඒ වගේම are not යන ආදී තමයි වාක්‍යයක් අපි නිර්මාණය කරන්නේ negative form එකේ. එතකොට අද අපි බලමු question form එකේ. ඒ කියන්නේ ප්‍රශ්නයක් විදිහට මෙන්න මේ be verbs යොදාගෙන නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. එතකොට තියෙන එකම විශේෂත්වය තමයි අපි මෙන්න මේ තියෙන be verb එක අපි pronoun එකේ ඉදිරිය තමයි ලියන්නේ. කියන්නේ pronoun එකට පෙර අපි ලියන්න ඕනේ මෙන්න මේ be verb එක. සරලව එනේ එච්චරයි අපි question form එකේදී වාක්‍යයක් නිර්මාණය කරනකොට ඔළුවේ තියාගන්න ඕනේ. එතකොට am I, is he, is she, is it, are we, are you, are they. මෙන්න මෙච්චරයි question form එකේදී අපි දැනගන්න ඕනේ. දැන් අපි ඊළඟට බලමු කොහොමද මේ නිර්මාණය කරගත්ත question form එකෙන් කියන්නේ ප්‍රශ්නයක් විදිහට sentence එකක් ටිකක් දීර්ඝව ලියන්න ඉගෙන ගන්න කොහොමද කියලා අපි බලමු ඊළඟට. Okay, අපි දැන් බලමු am නිසා යොදාගෙන කොහොමද සරලව ප්‍රශ්නයක් නිර්මාණය කරගන්නේ කියලා. කියන්නේ question form එකෙන් වාක්‍යයක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා අපි බලමු. එතකොට am නිසා කියලා කියන්නේ වර්තමාන කාලේ අපි භාවිතා කරන be verbs තුන. එතකොට මේ be verbs වලට අදාළම වෙන්වෙච්ච pronouns තියෙනවා. am කියන එක අපි ගන්නෙ මම ගැන අහද්දී. am කියන එකටම අදාළ වෙච්ච මේ pronoun එක තමයි I කියන්නේ. එතකොට am I කියන්නේ සිංහල අර්ථය අපි මමද කියන එකයි. Is කියන be verb එකත් එක්ක අපි භාවිතා කරනවා she, he, it කියන pronouns. එතකොට is she ඇයද කියන අර්ථයයි දෙන්නේ. එතකොට is he කියලා කියන්නේ ඔහුද කියන අර්ථය. එතකොට is it කියන්නේ ඌද. එහෙම නැත්නම් ඒකද කියන සිංහල අර්ථයයි දෙන්නේ. එතකොට කියන be verb එකත් එක්ක යෙදෙන්නේ you, we, they කියන pronouns. එතකොට are you ඔබද කියන සිංහල අර්ථය දෙන්නේ. එතකොට are we අපිද, are they ඔවුන්ද. එතකොට මෙතන මම මතක් කිරීමක් කරන්න I, she, he, it කියන pronouns අතර මම කලිනුත් පැහැදිලි කරා අපි ගන්නේ singular pronoun එකක් විදියට. එතකොට you, we, they කියන pronouns ටික අපි ගන්නේ plural pronouns විදියට. මෙතන you කියන්නේ ඔබ කියන කෙනා එක්කෙනෙක් වුණත් අපි you කියන pronoun එක English language එකේදී අපි plural pronoun එකක් විදියටයි
විදියටයි අපි ගන්නෙ. එතකොට මේ තමයි සරලව be verbs යොදාගෙන question form එකේ කියන්නේ ප්‍රශ්නයක් විදියට වාක්‍ය නිර්මාණය කරන පිළිවෙල තමයි මේ තියෙන්නේ. අපි දැන් බලමු එකින් එක කොහොමද සරලව වාක්‍යයක් ගලපගෙන හදන්නේ කොහොමද කියලා. The first one is පළවෙනි එක තමයි am I late? මම පරක්කුද? Am I late? Right. Is he a teacher? Is he a teacher? ඔහු ගුරුවරයෙක්ද? Is she hungry? Is she hungry? ඇයට බඩගිනිද? Is it raining? Is it raining? වහිනවද? Are you ready? Are you ready? ඔයා ලෑස්තිද? Are they friends? Are they friends? ඔවුන් යහළුවෝද? Are we friends? අපි යහළුවෝද? Right. මෙන්න මේ ආකාරයෙන් තමයි be verbs යොදාගෙන සරලව question form එකෙන් ප්‍රශ්නයක් විදියට ඒ කියන්නේ වාක්‍යයක් නිර්මාණය කරගන්නේ. ඉතින් අපි පාඩම් මාලා 3ක් ඉගෙන ගත්තා. පළවෙනි පාඩම් මාලාවේදී අපි ඉගෙන ගත්තා pronoun එකත් සමග be verb එකතු කරලා සරලව positive form එකකින් සරල වාක්‍ය නිර්මාණය කරගන්න විදිය. ඒ වගේ මේ පාඩම් මාලාවේ අදාළ contractions ඒ කියන්නේ short formation එකෙන් කොහොමද අපි මේ pronoun එකත් be verb එකත් contraction එක කොහොමද කියලා. ඒ වගේම දෙවෙනි පාඩම් මාලාවේදී අපි ඉගෙන ගත්තා negative formation. ඒ කියන්නේ pronoun එකත් be verb එකත් එකතු කරලා කොහොමද not කියන එකත් සමග ගලපලා නැතාර්ථයෙන් වාක්‍ය නිර්මාණය කරගන්නේ කොහොමද කියන දේත් අපි ඉගෙන ගත්තා. ඒ වගේම අද පාඩමේදී අපි ඉගෙන ගත්තා question form එක. ඒ කියන්නේ ප්‍රශ්නයක් විදියට කොහොමද ඇමීසා භාවිතා කරලා question form එකේ sentence එකක් build up කරගන්නේ කොහොමද කියන දේත් අපි ඉගෙන ගත්තා. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා මෙතනින් එහාට තමන්ගේ දැනුම වර්ධනය කරගන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් මේ විදියට තමන්ගේම ස්ව වාක්‍ය නිර්මාණය කරලා සිංහලෙන් වාක්‍ය නිර්මාණය කරලා ඊළඟ පියවර විදියට ඒ ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන් beginner කෙනෙක්ට මුලින්ම පටන් ගන්නවා නම්. ඉතින් ඊළඟ පාඩම් වලදී අපි බලමු අපි මේ ඉගෙන ගත්ත වර්තමාන කාලේ be verbs ටික වගේම අතීත කාලයට අදාළ be verbs දෙකක් තියෙනවා was සහ were කියලා. ඉතින් ඒක කොහොමද හරියට ඔලුවට දාගන්නේ කියලා අපි ඊළඟ පාඩම් වලදී බලමු.